හායි සුබ දවසක්. ඔයා කොච්චර කැම පාලනය කරත් කොච්චර එක්සර්සයිස් කරත් බර අඩු වෙන්නේ නැතිම කෙනෙක්ද? බර අඩු කරගන්න ඇඟ අඩු කරගන්න ගොඩක් අමාරු කෙනෙක්ද? එහෙනම් ඔන්න ඔයාටයි අද මේ වීඩියෝ එක. අපි අද වීඩියෝ එකෙන් බලමු ඇයි කෙනෙක් කොච්චර කැම පාලනය කරත් කොච්චර එක්සර්සයිස් කරත් එහෙම බර අඩු කරගන්න බැරි කියන එක. මේ වගේම වැදගත් වීඩියෝ බලන්න කැමති කෙනෙක් නම් ඔයා අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේක මට තිබුණ ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නෙට මම විසඳුමක් ගන්න වෛද්‍යවරයෙක්ව හම්බ වෙලා උපදෙස් ගත්ත නිසා මට හිතුණා ඔයාලත් එක්ක මේ අදහස් ටිකක් බෙදා ගන්න. හැබැයි වෛද්‍යවරයා කරපු වැඩේ නෙමෙයි මම මේ කරන්න යන්නේ. නමුත් එයා එතන කරුණු කාරණා කීපයක් මට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මට හිතෙනවා ඒ දේවල් ටික ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. මොකද මේ තත්ත්වය ඇති වෙන්න හේතු තියෙනවා. එතකොට අපිට ඒව පාලනය කරගන්න බෙහෙත් ගන්නම අවශ්‍ය නැහැ. ඒක අපිටම පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක්. හරි එහෙනම් බලමු ඇයි මේ විදිහට ඇඟ අඩු කරගන්න බර අඩු කරගන්න අපි වගේ අයට අමාරු කියලා. ඔයා කොච්චර කැම පාලනය කරත් එක්සර්සයිස් කරත් ලේසියෙන් ඇඟ බර අඩු කරගන්න බැයි නම් ඒකට හේතුව තමයි අපේ ශරීරයේ තියෙන හෝමෝන් ඉම්බැලන්ස් එක. හෝමෝන අසමතුලිතතාවය නිසා තමයි මෙන්න මේ විදිහට බර අඩු කරගන්න අපිට අපහසු වෙන්නේ. ඒකට බෙහෙත් අවශ්‍යම නැහැ. ඒක අපිට පාලනය කරන්න පුළුවන්. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි කෑම පාලනය කරන එක. හැබැයි මේක නම් කරන්නම වෙනවා. එහෙම නැතුව අපිට මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එක්සර්සයිස් කියන දේත් අත්‍යවශ්‍යම දෙයක් මේකට. සාමාන්‍යයෙන් හෝමෝන අසමතුලිතතාවය ඇති වෙන්නේ වැඩි වියටපත් වුණ ඕනම ගැහැණු ළමයකට කාන්තාවකටම ඇති වෙන්න පුළුවන් දෙයක් තමයි මේ හෝමෝන අසමතුලිතතාවය. එහෙම නැත්නම් හෝමෝන් ඉම්බැලන්ස්. ඒ කියන්නේ ලේසි වගේ. මේකේ රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. අපි අර PCOS කියන්නේ ඒත් මේ තත්ත්වෙම තමයි. සමහර PCOS තත්ත්වයේ තියෙන අයට නම් ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ. සමහර අයට එහෙම ලොකුවට ප්‍රතිකාර ගන්න අවශ්‍ය නැහැ. කෑම පාලනය සහ එක්සර්සයිස් වලින් අපිට ඒක පාලනය කරගන්න පුළුවන්. හැබැයි ඉතින් වෛද්‍යවරයෙක් හම් වෙන්න යන්න පුළුවන් නම් වඩාත් හොඳයි. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ගෙදර ඉඳන් බර අඩු කරගන්න ඒ වගේම ඇඟ හැඩ කරගන්න කැමතියට තමයි මේ වීඩියෝ එක. මේ තත්ත්වෙදි රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒකේ මූලිකම දෙක තමයි මම කලින් කිව්වේ. ඒ කියන්නේ අපි කෑම කොච්චර පාලනය කරත් එක්සර්සයිස් කරත් අපි බර අඩු වෙන්නේ නැහැ. ගොඩාක් හිමින් තමයි බර අඩු වෙන්නේ. ඊළඟ කාරණාව තමයි මේන්ලිම දේ. නැත්නම් ප්‍රධානම දේ තමයි ඔයාගේ පීරියඩ්ස් හැදෙන එක හරියට වෙන්නේ නැත්නම් ක්‍රමානුකූලව මාස්පදා වෙන්නේ නැත්නම් ඒත් ඔයාගේ ඇඟේ තියෙන හෝමෝන් ඉම්බැලන්ස් එක හින්දා තමයි එහෙම වෙන්නේ. අපි දැන් බලමු මේ වගේ තත්ත්වයක් තියෙන අයට ගෙදර ඉඳගෙන අපි කොහොමද අපේ බර අඩු කරගන්නේ ඇඟ අඩු කරන්න පුළුවන් මොනවද කියලා. මූලිකම දේ තමයි මම කලින් කිව්වා වගේ ආහාර පාලනය. මේක නම් විය යුත්තක්මයි. එහෙම නැත්තම් කරන්න වෙන්නේ නැහැ. හැබැයි ඒකත් සති දෙකෙන් තුනෙන් හතරෙන් එහෙමනම් වෙන්නේ නැහැ. හැබැයි ඔයා ක්‍රමානුකූලව කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ මේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මූලිකවම මේ තත්ත්වය තියෙන අයට අපි මුලින්ම කරන්නේ අපේ ආහාර පාලනය. එතනදී පොල් කිරි, ඒ කියන්නේ පොල් මිටි කිරි. පොල් කිරි වල මිටි කිරි, පොල් තෙල්, පිටි ජාති, සීනි ජාති මේ සියල්ලම අපි ඉවත් කරන්න ඕනේ. එහෙම කරලා අපි අපේ ශරීරයට ගැළපෙන විදිහට සෞඛ්‍ය සම්පන්න විදිහට ආහාර රටාවකට අපි යොමු වුණොත් අපේ බර අඩු කරගන්නවා කියන එක හරිම ලේසි දෙයක්. ඒක හරි ලේසියෙන් අපිට පහසුවෙන් ආසාවෙන් කරන්න පුළුවන්. ඒ වගේම මම අද ඉඳන් මගේ channel එකේ සතියේ දවස් දෙකක් ඔයගලන්ට අරන් එනවා ලංකාවේ කෑම වේලත් එක්ක කොහොමද ඩයට් ප්ලෑන් එකක් හදාගන්නේ. ඒ කියන්නේ ඩයට් වලට කොහොමද ආහාර වට්ටෝරුවක් හදාගන්නේ කියලා. කියන්නේ ගොඩක් අය ඩයට් කරන්න යද්දී අකමැති දේවල් වල සලාද කොළ අනම්මනම් කන්න ආස නැහැනේ. ඒ කියන්නේ අපි ලංකාවේ අපි පුරුදු වෙලා ඉන්නේ බත් වලට. එතකොට බත් කන්න වෙන්නේ නැහැ කොහොම අයියෝ මොන ඩයට්ද කියලා හිතෙනවා. එහෙනම් ඩයට් සම්පූර්ණයෙන්ම අතාරිනවා. එහෙම කරන්න ඕනේ නැහැ. අපිට පුළුවන් අපේ ලංකාවේ කෑම අරගෙන අපිට ඩයට් කරන්න. කිසිම ගැටලුවක් නැහැ. මම ඔයාලට අද ඉඳන් ලංකාවේ කෑම වලින් කොහොමද අපි කෑම පාලනය කරන්නේ ඒ ඩයට් එකට. ඒ අදාළ ඩයට් එකට අනුකූලව අපි කොහොමද උයාගන්නේ. එහෙම කිව්වොත් හරි. උයාගන්නේ කොහොමද කියලා අපි මම අද ඉඳන් ඕගලන්ට වීඩියෝ අරන් එන්නම්. එතකොට ඔයාලට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව දුකක් නැතුව ඩයට් ප්ලෑන් එක පටන් ගන්න. ලාද කන්න වෙයි, සුප් බොන්න වෙයි කියලා දුක් වෙන්න එපා. අපිට පුළුවන් අපේ ලංකාවේ කෑම එකතු කරගෙන අපිට හරියන සෞඛ්‍ය සම්පන්න විදිහට ඩයට් ප්ලේට් එකක් හදාගන්න. ඉතින් මම අද ඉඳන් උගන්ට මගේ channel එකෙන් සතියේ දවස් දෙකක් ඒකත් මම උගන්ට අරගෙන එන්නම්.
ඉතින් ඊළඟට එක්සර්සයිසස් අඩුම ඔයාට සතියේ දවස් 4ක්වත් එක්සර්සයිස් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ජිම් යන්න ඕනෙම නැහැ. හැබැයි ජිම් යන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මොකද එතකොට ට්‍රේනර් කෙනෙක් එක්ක තමයි ඔයා මේ වැඩේ කරන්නේ. එතකොට ඔයාට අවශ්‍ය විදිහට මේ දේවල් වෙනවා. එහෙම යන්න බැරි කෙනෙක් නම් කැමති නැති කෙනෙක් නම් ටයිම් නැති කෙනෙක් නම් ගෙදර ඉඳගෙන සින්දුව දාලා ඩාන්ස් හරි කරන්න හොඳට දාඩිය දාලා ඇඟ මහන්සි වෙන්නයි ඕනේ. ඉතින් මෙන්න මේ දේවල් කරගෙන අපිට පුළුවන් බර අඩු කරගන්න පටන් ගන්න. ඉතින් ඔයාලට මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් බර අඩු කරගන්න, ඇඟ හැඩ කරගන්න කියලා වෙළඳපොලේ තියෙන විවිධ දේවල් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. බොරුවට මුදල් නාස්ති කරන්න ඕනේ නැහැ. අපි හරියට කෑම පාලනය කරලා එක්සර්සයිස් ටික කරගත්තොත් අපිට මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් උගන්ට කියපු කරුණු කාරණා ටික පැහැදිලි වෙන්නේ නැති මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකට දාන්න. ඒ වගේම ඔයගලන්ට පුළුවන් YouTube එකේ වගේම TikTok, Instagram, Facebook එකේ like කරලා follow කරන්න. ඒ වගේත් මේ වගේ ටිප්ස් දානවා මම. ඉතින් ඔන්න ඔය ටික තමයි අද මට කියන්න ඕන උනේ. ඔයත් මොන දේ කරත් බර අඩු වෙන්නේ නැති කෙනෙක් නම් මෙන්න මේ ටික අපි කරලා බලමු. එතකොට අනිවාර්යෙන්ම ඔයාට ඔයාගේ බර අඩු කරගන්න පුළුවන්. මේන්ලිම දේ මෙතන තියෙන අපේ හෝමෝන් ඉන්බැලන්ස් එකේ හින්දා තමයි අපි කොච්චර දේවල් කරත් බර අඩු වෙන්නේ නැත්තේ. ඉතින් ඉස්සෙල්ලම අපි කරන්න ඕන එකට අපේ හෝමෝන් පාලනය කරගන්න එක. ඒකට මූලිකවම කරන්න දෙන්නේ ආහාර වලින්. ඉතින් ඒ හින්දා තමයි ආහාර වලින් අපි වැඩේ පටන් ගමු කියලා කිව්වේ. හරි එහෙනම් ගිහින් එන්න. හිතනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා ලයික් කරන්න. මම subscribe කරලා bell icon එක click කරලා තියාගත්තොත් මේ වගේම වීඩියෝ වලට පුළුවන් බලන්න. ගිහින් එන්න. සුබ දවසක්.